පෙට්‍රල් ලීටර් 5ක්ද 10ක්ද මට ගෙදර තියාගන්න පුළුවන්. දැන් මේ පෙට්‍රල් පෝලිං කතන්දරයක් ආයෙනවනේ. හොඳට මතක තියාගන්න තමන්ට කිසිසේත්ම පෙට්‍රල් ඩීසල් එහෙම ළඟ තියාගන්න බෑ. මොකද හේතුව මේක පාලනය කරන්න වෙනම විශේෂ පනතක් තියෙනවා. මේක 1979 දී තමයි ලංකාවේ නීති පද්ධතිය අඳුරලා දුන්නේ. ඛනිජ තෙල් පාලනය ඒ වගේම විධිමත් කිරීම මේ සැපයීම සම්බන්ධයෙන් වෙනම පනතක් තියෙනවා. එතකොට මේ පනතේ ප්‍රතිපාදන අනුව ඛනිජ තෙල් පිළිබඳ විශේෂභාර අමාත්‍යවරයා එහෙම නැත්නම් ඒකේ අපි කියනවා ඒ පනත හැටියට තියෙනවා මේක මේ සම්බන්ධයෙන් බලතල තිබෙන ප්‍රධාන පුද්ගලයාගේ අවසරයකින් තොරව කිසිම පුද්ගලයෙකුට ඛනිජ තෙල් ළඟ තියාගන්න, තොග එකතු කරන්න, තොග රැස් කරන්න කිසිදු දෙයක් කරන්න බෑ. එහෙම කරලා ඔහු අහු වුණොත් ඔහුට මහේසත් උදාවේ නඩු පැවරීමකට යටත් වෙනවා. අපි සමහරලාට ගම්වල එහෙම දැකලා තියෙනවා යම් යම් කඩවල් වල ඔය ඛනිජ තෙල්, පෙට්‍රල් දෙනවා බෝතල් විදිහට එම. සම්පූර්ණයෙන්ම එහෙම අවසර අරන් නැතුව කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වරදක්. ඒක නිසා තමයි මේ ෂෙඩ් කියලා දෙයක් වෙනම හදලා ෂෙඩ් වලින් තමයි මේ තෙල් ලබා ගැනීම එකම හැකියාව තියෙන්නේ. පෙට්‍රල් ඩීසල් ගන්න එකම හැකියාව තියෙන්නේ. ඒ විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඒ ක්‍රමවේදය. ඒක නිසා එහෙම ගෙදර ගොඩ ගහගෙන තියාගන්න බෑ. ඒක අපරාධ වරදක් විදිහට සලකන්න පුළුවන්. වෙනම විශේෂ පනතකින් තමයි මේ වැරදි දක්වලා තියෙන. ඒක නිසා මේ කාරණා හොඳට තේරුම් ගන්න. මම පනතේ නම ඒ අදාළ සෙක්ෂන් ටික මම දාලා තියන්නම්. ඔයාලගේ සාමාන්‍ය නෛතික දැනුමට අවබෝධයට මම ටිකක් දාලා තියනවා.